අදාරන් ඇවිල්ලා තියෙන්නේ Money Heist mini WhatsApp bot ගේ customize auto reply update එක. ඉතින් මේ update එක පාවිච්චි කරන්න නම් අනිවාර්යෙන් ඔයාලා bot deploy කරලා තියෙන්න ඕන. හරි. ඉතින් දැන්ටමත් bot deploy කරපු නැති කෙනෙක්ට අපේ site එක කරා නොමිලේ bot deploy කරගන්න පුළුවන්. හරි. ඉතින් අපි බලමු කොහොමද මේ customize auto reply එක පාවිච්චි කරලා ඔයාගේ business එක වගේ මොකක් හරි පොඩි mini business තියෙනවනේ. අන්න ඒ වගේ එකට WhatsApp පැත්තෙන් කොහොමද support එකක් මේ bot ගෙන් ගන්න කියලා. හරි. ඔයාලට පුළුවන් ඔයාලගේ business එකේ product ටික welcome message වගේ දේවල් add කරලා auto reply system එක මේකෙන් ඔයාලටම හදා ගන්න පුළුවන්. හරි. අපි බලමු කොහොමද මේක කරන්න කියලා. ඔයාලා මුලින්ම Money Heist site එකට එන්න. ඒකට Money Heist bot කියලා search කරලා පස්සේ ඔයාලට site එකට එන්න පුළුවන්. හරි. මේ විදිහට බලා ගන්න පුළුවන් site එක. හරි. ඔය විදිහට ආවට පස්සේ ඔයාලා යන්න ඕන මුලින්ම දැන් bot හදපු නැති කෙනෙක් නම් අනිවාර්යෙන් bot හදන්න වෙනවා. හරි. මේ ඇඩ් આવොත් ඇඩ් එක ස්කිප් කරන්න එහෙම කරලා මිනි බොට් කියන page එකට එන්න. හරි. ඕකේ තියෙනවා දැන් bot හදපු නැති කෙනෙක් නම් අනිවාර්යෙන් මේ deploy now කියන බටන් එක ක්ලික් කරලා ගිහිල්ලා bot හදා ගන්න වෙනවා. හරි. දැන්ට අපි හදපු කට්ටියට බලමු කොහොමද මේක enable කරගන්නේ කියලා. දැන් මෙතන තියෙනවා auto reply කියලා බටන් එකක්. ඒක ක්ලික් කරන්න. හරි. ඔන්න ඔයගේ page එකක් load වෙනවා. දැන් මෙතන ඉල්ලනවා number එකයි password එකයි දැන්. හරි. ඒක ගන්නේ දැන් bot හදපු කට්ටිය දන්නවනේ. ඔයාගේ number එකට ඇවිල්ලා dot setting කියලා ගැහුවට පස්සේ ඔයාලගේ password එක ගන්න පුළුවන්. හරි. ඔය විදියට ගත්තට පස්සේ මෙනු එකක් එනවා. මෙන්න මෙතන password කියලා password එක එනවා. හරි. දැන් මෙතෙන්ට ගිහිල්ලා number එකයි password එකයි මෙතන දාන්න. හරි. හරි. ඔන්න ඔයගේ loading එකක් ඇවිල්ලා page එක load වෙයි. මෙතනින් දැන් තියෙන ටික පැහැදිලි කරනම් මම උඩින්ම දෙන auto reply manager. ඒ කියන්නේ දැන්ට offline. හරි. මේක අපිට ටික් එක දැම්මට පස්සේ auto reply enable වෙනවා ඔයාගේ බොටාට. හරි. දැන් මෙතන එක reply එකක් තාම add කරලා නැහැ. හරි. මෙතනින් මේ add reply වලට ගිහිල්ලා ඔයාලට කැමති දේවල් ටිකක් add කරන්න පුළුවන්. අපේ දැන්ට දීලා තියෙන reply වර්ග පහයි. එකක් text, image දාන caption, sticker, ඊට අමතරව voice. දැන් මේ test mode එකේ තියෙන්නේ. මෙතන keyword කියලා කියන්නේ කෙනෙක් ඔයාලට දාන message එක. දැන් හිතන්නකෝ කවුරු හරි hi කියලා දානවා කියලා. අන්නේ දාන message තමයි මේ keyword කියලා කියන්නේ. එතනකොට මෙතන hi කියලා දාන්න. හරි. hi කියන message එක. එයා hi කියලා දැම්මට පස්සේ ඔයාගේ යන්න ඕන reply එක තමයි ඊළඟට message කියන එකට දාන්න. හරිද? ඔන්න ඔයගේ. දැන් මේක save කරාට පස්සේ කෙනෙක් ඔයාට hi කියලා එව්වොත් ඔයා hello කියලා යවනවා. හරි? ඔයාගේ bot IC. හැබැයි අනිවාර්යයෙන් මේ active කියන බටන් එක on එකේ තියෙන්න ඕන. හරි? මේකෙන් තමයි active එක තියාගන්නේ. මේක on එකේ තියෙනවා නම් auto reply system එක වැඩ කරනවා. හරි. ඒ වගේ තමයි test reply add කරන්නේ. ඊට පස්සේ ආයෙ මෙතනට add new reply ගිහිල්ලා ඔයාලට image එකක් add කරන්න පුළුවන්. ඒත් ඒ වගේ keyword එකක් දාන්න ඕන දැන්. good morning කියලා දැම්ම කියන්න. හරි? GM කියලා දැම්මා. හරි? එතකොට GM කියලා දැම්මට පස්සේ යනවනේ ෆොටෝ එක ගන්නෙ. ඒ ෆොටෝ එක වරන් මෙතන choose file ගිහිල්ලා ෆොටෝ එකක් අප්ලෝඩ් කරන්න පුළුවන්. සරල process එක ගන්නෙ. ඒ නිසා මම ඒක කියන්න යන්නේ නැහැ. හරි? ඒ වගේ save reply දෙන්න පුළුවන්. text දාන image කියන්නේ ඒකට keyword එකක් දුන්න මොකක් හරි ඒක යන්නේ මතන් image එකයි text එකයි දෙකක්. image එකක් යනවා caption එකක් යනවා. හරි? image එකත් upload කරන්න පුළුවන්. caption එක upload කරන්නත් පුළුවන් මෙතනින්. හරි. ඊට පස්සේ sticker යවන්නත් පුළුවන්. keyword එකක් දැම්මා sticker එකක් upload කරා. sticker එකක් වෙනකොට photo එකක් උනත් දාන්න පුළුවන්. photo එක sticker එකක් කරලා යනවා. හරි? ඊට පස්සේ තියෙනවා voice audio. ඒකටත් එහෙමයි keyword එකක් දැම්මා ඔයාලා මෙතනම රෙකෝඩ් කරන්න පුළුවන් ඕන audio එකක්. එහෙම නැත්නම් දැන්ට තියෙන mp3 එකක් හරි වෙන audio file එකක් හරි මෙතනට upload කරන්න පුළුවන්. හරි? limit එකක් දාලා තියෙන්නේ media වල MB එකයි. මොකද ගොඩක් usage එකක් යන නිසා අපි පොඩි limit එකක් දාලා තියෙනවා. ඔයාලට ඒක size එක අඩු වැඩි කරලා හදා ගන්න පුළුවන්. හරි? ඔය වගේ තමයි මේ reply ටික add කරන්නේ. ඔයාලා add කරපු reply එකක් මේ මුලට ගිහිල්ලා මෙතන home එකට අවිල්ල මෙතන edit කරන්න පුළුවන්. මේ pencil වගේ icon එක click කරලා edit කරගන්න පුළුවන්. ඒ වගේම delete කරගන්නත් පුළුවන්. එහෙම කළා ඔයාලා යම් කිසි reply එකක් save කරලා විනාඩි 5ක් ගියාට පස්සේ තමයි ඔයාගේ බොටාට ඒක active වෙන්න පටන් ගන්න. හරි?
ඉතින් ඔයාලා ඔටෝ රිප්ලයි එක මොකක් හරි වෙලාවක අයින් කරගන්න ඕන නම් තාවකාලිකව ඕෆ් කරගන්න ඕන නම් මෙතෙන්ට අවිල්ලා මෙන්න මේ බටන් එක ඕෆ් කරන්න විතරයි තියෙන්නේ මේක ඕෆ් වෙනවා හරි ඕන්ලාට ඔන් කරගන්න පුළුවන් ඔය වගේ තමයි මේක යන්නේ මම මෙතන චෙක් කරලා පෙන්නන්නේ නැහැ වැඩ කරලා පෙන්නන්නේ නැහැ ඒක ඔයාලම එක්ස්පීරියන්ස් කරන්න ඕන කියලා මම හිතනවා ඒක නිසා ඔයාලම චෙක් කරලා බලන්න හරි මම කට්ටියටම good luck